සුබ දවසක් කියලා පිළිගන්න වැඩුණා මේ channel එකට. ඉතින් අද දැන් මේ මම කරන්න යන වීඩියෝ වල thumbnail එක දකින්න ඇති මොකද්ද මේ කියලා. ඉතින් අද මම ඔයාලට කරන්න යන්නේ අපේ වෙසක් දවසේ කරපු short film එක. ඒ කියන්නේ වෙසක් සිත්නම අපේ short film එකේ පොඩ්ඩක් review part එක තමයි යන්නේ. ඒ කියන්නේ react part එක තමයි යන්නේ. හරි. එන වැඩි කතා කරන වීඩියෝ එක ඇතුළට කියලා කතා කරමු මොකද්ද මේ. right ඔයාලට දැන් මේ පැත්තෙන් පේනවා ඇති. මගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක right ඉතින් මොකක්ද මේක ප්ලේ කරලා බලමු right presents right මේ මම හිතන විදිහට මම දන්නේ අද කවද්ද? අද 9නේ. ඇයි 9 ආද? හරිද? මේ වීඩියෝ එක වැටෙද්දී මේ ෂෝට් ෆිල්ම් එකේ behind the scene ටික වැටලා තියෙයි. බොහෝ දුරට. හරි බලමු. right මම මේකේ මේ ගත්ත විදිහම ගැන කතා කරන්නේ නැහැ. මේ behind the scene එකේ ටික තියෙනවා. මම නිකන් review part එක මේක දාන්නේ. right දැන් ඉස්සෙල්ලාම තිබ්බේ මේ එන ටික. මෙයා තමයි අපේ ප්‍රධාන චරිතය. මෙයා මෙන්න මේ කඩේ සීන් එක මම මේ කියන්නේ මේ ෆස්ට් ටයිම් ගාම මේ කඩේක මේ එකක් ගත්තේ. මේක මේ අපේ මේ හල්පාදේ කඩය. මේක තමයි ගිහලා ගත්තේ. පළවෙනි දවස් තමයි මෙහෙම මේ කඩයක් ඇතුළේ කොහොමද ගත්තේ නැත්තම් ඔයාලා වීඩියෝ බලන කට්ටිය දන්නවනේ මේ ගන්න ගෙදරනේ ගොඩක් ඒවා මේක මේ ගෙදර නෙවෙයි ගත්තේ එළිය ගිහිල්ලා ගත්තා. මේ මුල් ටිකම තියෙන එළිය වෙන සීන් එකක්. ඊට පස්සේ තමයි අපි ගෙදර ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ටික වෙන මම ඒක එක්ස්ප්ලেইন කරන්න බලමු. හරි. දෙනවා. right right දැන් ඒවල දැක්කේ මේකෙදි මෙහෙමයි හරිද දැන් මෙතන මේක පාරක් තියෙන්නේ හරිද මේ පාරේ ඉඳන් මේ කඩේ තියෙන්නේ හරිද මගේ තිබ්බේ දැන් කියන්නේ මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක මම ලියලා තිබ්බේ මම දැන් කඩේ අයිනේදී පාරෙන් එහා පැත්තේ වැඩ කරන මිනිස්සෙක් දැකලා තමයි එයාට උදව් කරන්නේ හරිද දැන් ඒක ගද්දී මේකේ මම මේ ඔරිජිනල් වීඩියෝ එක වලට පෙන්නන්නම් උන්ද තමයි තිබ්බේ දැන් ඇවිල්ලා මෙන්න මේකේ පුට්ටකින්ද right මෙන්න මේ වීඩියෝ එක sorry දෙන එක මේක මේ behind scene එකේ මේවා තියෙන ඈ මම නිකන් දෙන්නන්නේ මේක හින්දා right ඔන්න දැන් මෙයා නැගිටලා යනවා ඈ ඕන් වල දැන් නැගිටලා යද්දි වල පේනදී ඔය පාර මේකේ පාරක් තියෙන්නේ හරිද මේ පාරක් තියෙන්නේ හරිද මේක එහා පැත්තේ වැඩ කරන විදිය ගන්න බෑනේ මේක එහා පැත්තේ ගෙවල් තියෙන්නේ මේ පාරේ හරිද ඒකින්ද කොහොමද දෙන්නේ sorry ඒකින්ද දැන් වාලේ දැක්කා වගේ මෙන්න මේ තියෙන්නේ අපේ ගෙදර හරිද මේ ගෙදර තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා ඔය සීන් එක තමයි ඒක ගත්තේ එතකොට මේ දැන් ඒක ගත්තානේ දැන් ඒක දැන් මෙයා දැන් කඩේ ඉඳන් ඉන්නවා එයා දකිනවා මේ වැඩ කරන එක මම අර කිව්ව හේතුව හින්දා පාරේ ගන්න බෑ හරි ඉඩ නැහැ හරිද ඒකින්ද අපේ ගෙදර ඒ ගත්ත ෂොට් එකයි අර ෂොට් එකයි එකට කම්බයින් කරලා තමයි තියෙන්නේ කියන්නේ අර බලද්දි මේ ෂොට් එක වෙන්නවා ආයෙත් පැත්තවත් මේක වෙන්නවා මේ දැන් වල තියෙනවා හරි එයා බලද්දි මේක වෙන්නවා හරි මේ මිනිස්සයා දැන් අමාරුවෙන් ඉන්නේ
එයාට දැන් මේ අර දැන් අමාරුවෙන් වගේ මේ ඉන්න සීන් එකම තියෙනවා. ඒ කියන්නේ දැන් එයා බිම් වැටෙනවා දැන්. ඔයාලා මේ කියන්න ඕනේ මේ දෙයක් පාර්ට් එක බාන් කරින් අනිවාර්යෙන් මේ බාන්න ෆිල්ම් එක ෂොට් ෆිල්ම් එක මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. බිහයින්ඩ් සීන් එක වල තිබ්බොත් ඒකේ ලින්ක් එක මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න අනිවාර්යෙන්. රයිට් එහෙනම් බලමු අපි. රයිට් දැන් මට මේක කියන්න ඕන දෙයක්. හරිද? දැන් ඔයාලා මේක හොඳට බලපු කියන්නද? දැන් මේ අද වැටෙනවානේ. මොනින්ද? රයිට්. දැන් මේක නෑ එහෙම ලොකු අවුලක් ඉන්නේ. මම හිතුවේ අවුලක් වෙයි කියලා. දැන් ඔයාලට මේක බිහයින්ඩ් සීන් එක බලද්දි සුට්ටා ඉන්නකෝ. දැන් මේකේ බිහයින්ඩ් සීන් එකේ තිබ්බේ මෙන්න මේම සීන් එක. හරිද? මම හිතුවේ අවුලක් වෙයි කියලා. මම මේ මැච් එක ගහලා මම අවුලක් යන්න දෙන්න හදුවා ඒක. දැන් මෙයා නැගිටලා යන්නේ බෑග් එක නැතුව. හරිද? මේ ෂොට් එකේදී බෑග් එක නැතුව නැගිටලා යනවා. හරිද? හැබැයි අවුලක් ගියේ නෑ. මොකද මේ මම මෙතන මෙයා දැන් නැගිටලා යනකොට මෙයා කෙලින්ම දැන් වැරලි ඉද්දි මෙයා බෑග් එක අරගෙන යන සීන් එක තමයි තියෙන්නේ. දැන් අර ඔරිජිනල් ලීඩ් එකේ තියෙන්නේ මෙයා බෑග් එක නෑ මේ නැතුව යන්නේ. හරිද? දැන් මේ ටික මම ගත්තේ නෑ. කෙලින්ම යනවා මෙයා දුවගෙන ටික ගත්තා. ඒක අරග ෂේප්නේ. අන්න එම් සීන් එක තමයි මේක තියෙන්නේ. දැන් ඊට පස්සේ නේද වත්තට ඒක ගන්නවා. ඒ දේ තමයි මේක තියෙන්නේ. මම මේක මේ එඩිට් කරපු විදිහ මේ ගන්න නැහැ. ඔය මේ පිටින් ඇහෙන ශබ්ද තියෙනනේ මේ සේරම වලටින් දාලා තියෙන්නේ. මේ ඔරිජිනල් වීඩියෝ වල තියෙන ශබ්ද නෙමෙයි තියෙන්නේ. හරිද? මම මේ කුරුල්ල ගෑ ගන්න ශබ්දයවා මේ දාලා තියෙන වෙනම. හරිද? අන්න එතන මේ වාඩේ සද්දය යන මේ අම්මේ මම ගෙදර ආවා කියන එක ඇහෙන්නේ නැහැ. හරිද? මේ ආවා කියන එක ඇහෙන්නේ නැහැ. හරිද? මේ ඇහෙන්නේ නැත්තේ මේ අර එතන පිටින් එක්කෙනෙක් පොඩ්ඩක් එතන මේ මොකක් හරි කිව්වා. යා එතන ඒකින්ද එතන කට් කරන්න උනා. මට ඒක ඩබ් එකක් දාන්න බැරි වුණා. ඒක එහෙම ගත්ත එක ලොකු ස්කින් එකක් නැති හින්දා. ඒ කියන්නේ චුට්ටක් එතන අවුල් තමයි. හැබැයි අවුලක් නැහැ. ඉතින් අර ෂේප් එකේ තියෙනවා. බලමු. Right. දැන් මම වෙසක් කෝඩුව හදන එක මම ඉන්නේ. right. ඊට පස්සේ තමයි අපේ අම්මාගේ එන්ට්‍රි එක තියෙන්නේ. දැන් අපේ ෂොට් ෆිල්ම් බලද්දි ගොඩක් අර දෙබස් නැහැනේ. දැන් මේ වෙසක් පොදා නාට්‍යයක් වුණාම මේ පොඩ්ඩක් දෙබස් තියෙන්නේ. කියන්නේ දෙබස් වලින්මනේ ඒක අපිට කියන්න ඕනේ. මේකේ දෙබස් වෙනවා අපි ස්ක්‍රිප්ට් හදලා දෙබස් ටික වෙනම හදලා ඒක ගත්තා. මෙතන ඒ කොලේ දාන තියෙන මෙතන මේක. ඉතින් හරි අපි බලමු ඉස්සරහට.
රයිට් ඊට පස්සේ තමයි වීරය එන්නේ මං එන්නේ ඊට පස්සේ රයිට් එතනින් පස්සේ මේ සීන් එක කට් වෙනවා ඔය වෙසක් උඩ මේක මේ කියන්නේ වෙලාවද මේ යන්නේ මල්ලා තිබ්බ එකක් ඒක තමයි ඒක වෙලාවට හරි ගියා ඒක තිබ්බා කියන්න ඔය ෂොට් එක පට්ට අමාරුවෙන් ගත්තා හරිද මට මේකේ දෙපාස් වරදිලා මෙතන hina යනකොට උදන මේ behind scene එක scene ඔය ටික තියෙනවා ගත්ත තේරම ටික මේක බලන්න බලලා අනිවාර්යෙන් බලන්න උදන විකාරයක් උනේ බලන්න මේ behind එකේ තියෙන හරිද මම මේක දැන් පෙන්නන්නේ නැහැ බලලා behind scene එක අනිවාර්යෙන් ගිහලා බලන්න පට්ට ආතර scene එකක් වුණා මේක ගත්තී බලන්න කට්ටලා තියෙන්නේ ඔය සමහර තැන් වලින් මම බලන සම්පූර්ණයෙන් විනාශ කරලා ඉතින් බං අපිත් ඒක මෙන්න මේක ගැන කතා කරද්දී මේක මේ අපේ පන්සලේ තමයි මේක ගත්තේ මම කිව්වා වගේ මේකේ මේ ගොඩක් අපේ එළිය ගිහලා තමයි මේක කරේ මොකද පොය දානාටයක් වුණා අනිවාර්යෙන් පන්සලක් ගන්න ඕනේ හින්දා අපි පන්සල ගත්තා මෙතනත් මේ පහන් පත්තු කරන එක පට්ටතරයක් ගත්තා මේ හුලඟ ගේනවා ලගාපුවම පහන් පත්තු කරන්න බෑ මේ අවුල් යනවා ඊට පස්සේ මේ කොහොම හරි අපි මේ ගත්තා ෂොට් එක කොහොම හරි අමාරුවෙන් ගත්තා ඔකත් 4-5 විතර ගත්තා මේ පහන ගිනුපුර ගන්නවා විතරයි පත් වෙලා මේ නිවිලම යනවා ඊට පස්සේ ඒ දෙකේම ගත්තා අපේ මොලේ පාවිච්චි කරලා මේ වගේ ආඝාතයට අතර දාන යාළුවන්ගෙන් වෙන්වලා ඉන්න ඕනේ අදාළ පුද්ගලයාගේ චරිතයට ගැලපෙන විදිහට අපි ඒ මනුස්සයත් එක්ක ඉඳලා අපි අපේ ගමන ඉස්සරහට යන්න ඕනේ. සමාජ විවිධාකාර පුද්ගලයෝ අපිට හමු වෙයි.
ඒත් අපි අපේ තියෙන චරිත විනාශ කරගන්නේ නැතුව මෙලොව ජීවිතයට මෙන්ම පරලෝ ජීවිතයට සැපදායි කර ගැනීමට වැඩ කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ අර මනුස්සයාට වගේම දෙයක් තමයි අපේ ජීවිතවලට. ඉතින් අපි අපේ ජීවිත ලස්සන කරගන්න අපේ දියුණුව උදෙසා අපි වැරදි මාර්ගයට යොමු වෙන්නේ නැතුව කවදාත් හරි දේ කරලා අපේ ජීවිත ලස්සන කරගන්නට අපි වග බලා ගන්න ඕනේ. ඉතින් මේ ලැබුවා වූ පින්බර වෙසක් පොහොය දිනය ඔබ සැමට සෙත් දෙන ආශිර්වාදයෙන් පිරි පින්බර වෙසක් පොහොය දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සනට කරා අපි මේ සතියේද ඉතින් හරි සියල්ලන්ට පින්බර සම්බන්ධය. and right ඉතින් මේ විදිහට තමයි අපි මේ වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් මම ඔයාලට කියනවා අපි අපේ වෙසක් සිත් නැවුම කියන කෙටි චිත්‍රපටයේ පොඩි රෙඩ් පාර්ට් එකක් තමයි ගෙනා. ඉතින් මම අර ඔයාලට කලින් කිව්වා වගේ මේ වීඩියෝ එකේ මම දාලා තියන්නම් යටින් links ටික අපේ short film එකේ behind scene එක වැටලා තිබ්බොත් ඒකේ link එකයි ඒව ඔයාලට ගෙනත් තියන්න. ඉතින් ඒ වගේම මගේ අනිත් channel උත් තියෙනවා Bix Dam එකේ තියෙනවා Evolutionary TV එක සහ Tech Bint කියන එක channel තුන ඔයාලට subscribe කරලා තියාගන්න. ඒවට වීඩියෝ වැටෙනවා. Evolutionary TV එක තමයි මම අර කලින් කියනවා වගේම අපේ channel එකෙන් behind දේවල් මේ වගේ behind scenes දා වෙන vlog එකක් වැටෙන එකට ඉතින් ඒ විදිහට තමයි අපි මේ වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක් වේවා. අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා තියාගන්න. Evolutionary Presents channel එක ගිහින් එන්නම් සුබ දවසක් වේවා. ඒ වගේම තව දෙයක් කියන්න මොකද මගේ තවත් short film එකක් වෙනවා. කබඩ් කියලා මම ඔයාලට announcement එකක් දීලා තිබ්බා. ඒක බොහෝ දුරට ලබන මාසෙදී 7 වෙනි මාසයේ ජූලි වල තමයි release වෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න announcement වීඩියෝ එක. ඒකත් මම link එක දාලා තියන්න. නැත්නම් channel එකට ගිහින් බලන්න. බලන්න ගිහින් එන්න සුබ දවසක් වේවා.